ආයුබෝවන් හැමෝම සාදරයන් පිළිගන්නවා සුපර්සන් බ්ලොග මගේ චැනල් එකට අද මම ඔයාලට ගෙනාව ඔයාලට ඉතාමත් වටිනා විඩියෝවක් ලංකාවේ පාස්පෝර්ට් ලබාගන්න අනුගමනය කළ යුතු අලුත්ම ක්‍රමය හා කළ යුතු දේවල් ගැන අවබෝධයක් ලබා දීම සඳහායි. එහෙනම් වැඩි කතා නැතිව අපි යමු විඩියෝ යමු විඩියෝට පරණ හෝ අලුත් පාස්පෝර්ට් ලබා ගැනීම ඔන්ලයින් දිනයක් හා වෙලාවක් වෙන් කර ගැනීම ඔන්ලයින් යන ලින්ක් එක මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. එතනින් ගියාම මෙන්න මේ වගේ තැනකට ඔබව ගෙන යාවි. ඒ නිසා sign up press කරන්න. එවිට ඔබේ නම හැදුනුම්පත් අංකය වගේම උපන්දිනය හා ටෙලිෆෝන් අංකය ඇතුල් කර ඉදිරියට යන්න. නැවත ටෙලිෆෝන් අංකය දීලා OTP එක ගැන්නගෙන විනාඩි 5ක් ඇතුළත OTP එක ලබා දෙන්න. හරි, ඔබ දැන් සාර්ථකව පැමිණ ඇත. හරි, දැන් ඔබ මෙහෙම තැනකට ගෙන යාවි. මෙතනදී ඔබට අවශ්‍ය ලොකේෂන් එක හා දිනයන් දිස්වේ. උදාහරණයක් ලෙස කොළඹ මාතර නුවර ආදී තැන්වලදී ඇති දිනයන් දිස්වේ. හරි, ඊළඟට පරණ පාස්පෝර්ට් ඇත්නම් අංකය සඳහන් කර ඉදිරියට යා හැකි. හරි, දැන් ඔබට ලොකේෂන් එක තේරිය හැකි. ඉතින් දැන් ඔබට තියෙන්නේ ෆොටෝ ගත්ත ස්ටූඩියෝ එකෙන් දෙන සීරියල් ලින්ක් එක අප්ලෝඩ් කරන්න. ඉතින් මා ගාව එහෙම නැති නිසා මෙතනින් ඉදිරියට යා. නොහැකි වුවත් ඔබගේ උප්පැන්න සහතිකය හැදුනුම්පත් පාස්පෝර්ට් තිබේ නම් එයද පුරවාගත් DS1 පෝරමයද ඔන්ලයින් අයදුම් පතේ ප්‍රින්ට් එකක්ද රැගෙන ඔබගේ අදාළ ලොකේෂන් එක අදාළ දිනේට යා යුතු බව දැනගන්න. අලුතින් සෑදීමට රැපියල් 20000ක් හා පැරණි එක අලුත කරන්න රැපියල් 5000ක්. නමුත් මෙය වෙනස් වියද හැක යාළුවේ. ඔන්න ඔය ටික තමයි කරන්න තියෙන්නේ. ඉතින් ඔබ මගේ වීඩියෝව බලලා යමක් දැනගත්තනම් නිකන්ම යන්න එපා. මගේ channel එක subscribe කරන්න, වීඩියෝ එකට like එකක් දාන්න, share කරන්න.